Hello guys, welcome back to our YouTube channel. Mr. Tomato. Today we are going to Mr. Tomato. This is tomato, yes. This is Daniel. අපි අද කෑමක් හදන්න යන්නේ. අපි බලමු මොනවද හදන්න කියලා. අපි හදන කෑම එකට අද ඕන වෙනවා පෙපර්. මේ තියෙන්නේ මේ කලර්ස් දෙක තමයි මම ගන්නෙ. මේ තියෙන්නේ කක්කාලි සහ ලුණු ගෙඩියකුත් උනේ. මෙන්න මේ තුنين නෑ මේ හතරෙන් අපි අද පොඩි කෑමක් හදන්න යන්නේ රස කෑමක්. ඔයාලා බ්ලොග් එක අවසාන වෙනකම් බලන්න. මොකක්ද ඒ රස කෑම කියලා. ඉතින් අද පැස්ටා හදන්න යන්නේ අලුත් ක්‍රමයකට. මුලින්ම පැස්ටා ටික භාජනයකට දාලා ලුණුත් දාලා තෙලුත් දාලා වතුරත් දාලා ඒක ගෑස් එකේ තිබ්බා ටිකක් හොඳට ඉදෙන්න. ඉතින් පැස්ටා ටික තැම්බෙන අතරේ කරන පොඩි විකාර වැඩ ටිකක් තමයි මේ තියෙන්නේ. අපි දැන් පැස්ටා ටික තැම්බෙනකන් ලුණු, බෙල් පෙපර්ස්, තක්කාලි, සොසේජස් මේ ඔක්කොම ටික චූටිවට කොටු කපා ගන්නවා. Yeah, came through flexing cause they know I got the sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rockin' boots and white tee. Designer on my cuff, bring something like a movie. Country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Artist out the ranch, I just told you that I'm about it. I am waiting for a bus at the end of the night. මේ තියෙන රෙඩ් කලර් බෙල් පෙපර් එක, මේක yellow කලර් බෙල් පෙපර් එක, ඊට පස්සේ තියෙනවා තක්කාලි, පොඩියට කපාගත්ත සොසේජස් උත් තියෙනවා. ඒ වගේම තමයි ලුණුත් තියෙනවා පුංචිවට කපාගත්ත. මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මෙන්න මේ විදිහට කපලා තියාගන්න ඕනේ. දැන් අපි පැස්ටා ටික තැම්බිලා ඉවරයි. දැන් මේක ලිපෙන් බාගෙන හොඳට වතුර ටික පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර කලින් ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තියෙනවානේ. ඒ ටිකට අමතරව ටොමැටෝ සෝස් සහ සෝයා සෝස් අපිට ඕන වෙනවා. ඊළඟට පැස්ටා ටික තඹගත්ත භාජනෙම මම ගත්තා මේ ටෙම්පරාදුව දාගන්න. ඉතින් ඒකට ඔලිව් ඔයිල් චුට්ටක් දාලා ඊට පස්සේ සොසේජස් ටික එකතු කරගන්න. සොසේජස් ටික හොඳට රන්වන් පාට වෙනකන් ඔයාලා බද ගන්න ඕනේ. ඊට පස්සේ සොසේජස් ටික රන්වන් පාට වීගෙන එනකොටම ලුණු ටිකක් එකතු කරගන්න. ඉතින් මම මෙතනදී garlic powder එක තමයි use කරන්නේ. ඔයාලට powder එක නැත්තම් චූටිට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මිරිස් කුඩු චුට්ටකුත් මම එකතු කරගන්නවා මේකට. 3-5 ස්වල්පයක් සහ කහ ස්වල්පයකුත් එකතු කරගන්න ඕනේ. පේනවනේ දැන් ඔයාලට මේක ඉතින් පාට. ඉතින් දැන් මේ මාළුව මාරම සුවඳයි. ඔයාලට හදනකොට තේරෙයි ඒක. මම වීඩියෝ එක පටන් ගද්දිම කිව්වනේ අපි අද පැස්ටා හදන්නේ අලුත්ම ක්‍රමයකට කියලා. ඉතින් මේ හදාගත්ත කරි එකට අපි ගිතෙල් පොඩ් හැන්දක් වගේ මේස හැන්දක් වගේ එකතු කරගන්න ඕනේ. එතකොට ඒක අමුතුම රසක් එනවා. ඔයාලත් ඒ විදිහට එකතු කරගෙන බලන්න. මේ ටික ඔක්කොම තැම්බුනාට පස්සේ තමයි එකතු කරගන්නේ. දැන් අපි හොඳට තඹගත්ත පැස්ටා ටික මේ කරි එකට එකතු කරගන්නවා. ඊට පස්සේ ටොමැටෝ සෝස් ටිකකුත් ඊට උඩින් එකතු කරගෙන හොඳට කවලම් කරගන්න ඕනේ. මේ අතරේ ගෑස් එක මම ඕෆ් කරලා තියෙන්නේ. සෝයා සෝස් එකත් ඒ ගෑස් එක ඕෆ් කරලා තියෙන වෙලාවෙම තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ එකතු කරගන්නවා පෙපර්. අනතුරුව මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. මෙන්න මේ විදිහට. ඔන්න පැස්ටා එක රෙඩි. දැන් මේකට මයොනයිස් එකතු කරගන්නත් පුළුවන්. සමහර අය මයොනයිස් කන්නේ නැති නිසා මම එකතු කරගත්තේ නැහැ. මම ඒක ප්ලේට් එකට දාගෙන කෑවා. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අද
පැස්ටා එක හැදුවේ. ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. මේ රෙසිපි එක නම් මාරම රසයි. මම දන්නවා ඔයාලා අනිවාර්යෙන් මේ පැස්ටා එක මේ විදිහට හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දානවා කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේ විදිහට පැස්ටා හදලා රස බලලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් හැමදාම කියනවා වගේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ මේ වගේ special recipes දැනගන්න අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට එක එක විදිය එක එක රස කෑම අපෙන් ඉගෙන ගන්න පුළුවන්. අනිවාර්යෙන් අපේ YouTube channel එක, ඒ කියන්නේ Walking with Yvonne YouTube channel එක subscribe කරලා තියාගන්න. Bye bye. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.